මෙහි තියෙන ප්‍රධාන විශේෂ තැනක් ඔයාලට පෙන්වන්න යන්න අපි එතනට කියනවා සවුසාවු කියලා. ඒ සවුසාවු වල ප්‍රධානත්වය තමයි එතකොට මේ සවුසාවු තමයි මේ දැන් ෆොරිනර්ස්ලා ගොඩක් ට්‍රැවල් කරන්න එන ස්ථානයක් තමයි මේ සවුසාවු කියන්නේ. ඒ ලස්සන කියන්නේ අපි මේ සවුසාවු වලට කියන්නේ මේ කට්ටිය හිඩන් අයිලන්ඩ් කියලා නැත්නම් හිඩන් පැරඩයිස් කියලා. සෝරි හිඩන් පැරඩයිස් කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ එහි තියෙන අමුතුම ලස්සන නිසා තමයි එතකොට අපි මෙහෙට හිඩන් පැරඩයිස් කියලා කියන්නේ. ගොඩක් සංචාරකයෝ ඒ පැත්තට තමයි එන්නේ. කෙලින්ම මේ පැත්තේ එයාපෝට් එකකුත් තියෙනවා සවුසාවු එයාපෝට් එක කියලා. ඒ සංචාරකයෝ සවුසාවු එයාපෝට් එකටයි ආයේ පැත්තේ මුහුද තියෙනවා. ඒ මුහුද හරහා සංචාරකයෝ එනවා සවුසාවු වලට ආයෙනවා එයාපෝට් එක හරහා සවුසාවු වලට එනවා සංචාරකයෝ. දැන් අපි මේ ලම්බාසා ඉඳලා අපි දැන් මේ සවුසාවු වලට යන ගමන් ඔයාලට පෙන්වන්න. එහෙනම් අපි යමු. ඔයාලට මං පළවෙනි වීඩියෝ එකේදී කිව්වවත් වගේ ඔයාලට පේනවා ඇති හැමතැනම කොහොමත් මේ ලස්සනයි හැමතැනම කොළ පාට කොට පාටින් පේනලා තියෙන්නේ පේනවනේ. කොට පිට පෙන්වන්නම් ඔයාලට. හරියට යනකම් මේ වගේ දිගටම ලස්සනයි. ලම්බාසා ඉඳලා අපිට කිලෝමීටර් 85ක් තියෙනවා සවුසාවු වලට. අපි දැන් කාර් එකේ ඉතින් එතෙන්ට ගෙලින්ම යන්න තමයි හිතාගත්තේ ලම්බාසා. අපි කිව්වා වගේ ඔයාලට යාළුවනේ පේනවා ඇති කොච්චර ලස්සනද කියලා මේ. පේනවනේ ඈත පේන කඳු වැටියේ. දැන් අපි මේ ඉන්න තැනට කියන්නේ තැඹියා කියලා. එතකොට මේ තැඹියා වල තියෙන ස්කූලයක් තමයි මේ වලට පේන්නේ දකුණු පැත්තේ. තැඹියා කියන තැන. අපි යද්දි සවුසාවු යද්දි හම්බ වෙන තැන. සෙන්ගාගා කියන තැනදී මේ අපි දවසවල් වලට යද්දි සෙන්ගාගා කියන තැනදී ලොකු වැස්සකට අහු වෙලා ඉන්නේ. උනාට වලට ඈත පේනවා ඈතට වහින්නේ නැහැ. අපි ඒ උනාට මේ සෙන්ගාගා වලදී වැස්සට අහු වෙලා ඉන්නේ. එනදී හයියෙන් වහිනවා. යාළුවනේ දැන් නම් ඔයාලට පේනවා ඇති කලින්ට වැඩිය වැස්සට චුට්ටක් අඩු වුණා. ඒ වුණාට තව ටික ටික වහිනවා. ඔයාලට වෙට වෙටව වැඩිය උඩට පේන්නේ නැතුව ඇති වැස්සෙන්. ඔයාලට පේනවා ඇති මේ වැස්ස නම් නතර වෙලා. දැන් අපි වැස්ස නතර වෙලා වැස්ස පව් කරගෙන යන ගමන් බලන්න. ලම්බාසා ඉඳලා සවුසාවු වලට යද්දී අපිට දැන්
මේ සවුසාව් වලට හරවන්න තැනක් තියෙනවා. මේ තියෙන්නේ අපි ඉස්සරහින් තියෙන ජංක්ෂන් එක. ඒ ජංක්ෂන් එකෙන් හරවපුවාම තමයි සවුසාව් වලට යන්නේ. අපි කෙලින්ම ගියොත් නබුවලු කියන තැනට තමයි යන්නේ. ඒ වුණාට අපි දැන් සවුසාව් යන හින්දා අපි මේ ජංක්ෂන් එකෙන් වම් පැත්තට හරවන්න ඕන. ප්‍රධාන පාරේ ඉඳලා ඇවිල්ලා සවුසාව් වලට යන්නේ ජංක්ෂන් එකෙන් හරවන්න ඕන වම් පැත්තට. මේ තියෙන්නේ එතන. යාළුවනේ ඉස්සර බලන්න කොහොමද මේ ලස්සනයි කියන මම ඔයාලට කියලා තියෙනනේ හැමතැනම කොළ පාට අශ්වෝ ඉන්නවා යාළුවනේ ඉස්සර අශ්වෝ වගේක් ඉන්නවා පේනවද මෙතන ඉඳලා අපිට කිලෝමීටර් 45ක් තියෙනවා සවුසාව් වලට ඔයාලට පේන ඇති බෝඩ් එකේ ගාලා තියෙනවා සවුසාව් වලට 45ක් තියෙනවා මෙතන අශ්වෝ ඉන්නවා අශ්වෝ දෙන්නයි හරකයි මේ සවුසාව් වලට යන ගමන් ඉස්සරහා මේ ලොකු දියැලක් නෙවෙයි පොඩි නිකන් වතුර පාරක් වගේ ඒනට ඉතින් දියැලක් වගේ තැනක් තමයි අපි එතන පොඩ්ඩක් නතර කරලා ඔයාලට පෙන්නන්න. මෙතන මේ ඔයාලට පේනවා. අපි යම් බහැලා බලමු. යාළුවනේ දැන් ඔයාලට පේනවා ඇති අපි සවුසාව් වලට ගොඩක් කිට්ටුවෙන් ඉන්නේ. ඒ කිට්ටුවෙන් ඉද්දි අපි දැන් ඉන්නවා නබේවලු කියන විලේජ් එක ළඟ. ඒකට යට ගඟක් තියෙනවා වලට වැඩි පේන්නේ නැතුයි. ඒක දැන් පවුනා එක මෙතන ගඟක් තියෙනවා පහලින්. එතකොට මේ විලේජ් එක පහු කරලා දැන් අපි යන ගමන් පේනවා ඇති මේ විලේජ් එක පල්ලෙන් පේන පොඩි විලේජ් එක. තමයි මේ විලේජ් එක. පේනවා ඇති මේ නිල් පාටට පේනවා ඇති ඒ තමයි මුහුද. නිල් පාටයි බලන්න මාරම ලස්සනයි. ආයේ මේ ලංකාවේ මුහුද වගේ මේ ජරා වෙලා නැහැ මම හිතන්නේ. ඒකයි මේ නිල් කැටේ වගේ වලට වෙන ඇති නිල් පාටයි ලස්සනයි. යාළුවනේ මේ දකුණු පැත්ත ඔයාලට පේනවා ඇති මේ මුහුද දිගටම තියෙන්නේ. දැන් අපි සවුසාව් වලට ගොඩක් කිට්ටුයි. ඉස්සරහට ඔයාලට ඈත පේනවා ඇති අර පේන්නේ. ඒ තමයි සවුසාව් ටවුන් එක. අපි මෙතනින් මේක වටේ ගිහලා එතෙන්ට තමයි යන්නේ. දැන් ගොඩක් ළඟයි අපි. මේ මුහුද වටේ තමයි තියෙන්නේ. යාළුවනේ ඔයාලට පේන්නේ ඇති මේ තමයි සවුසාව් ටවුන් එක. අපි දැන් ටවුන් එකට ඇවිල්ලා ඉන්නේ. අපි පෙන්නම් ඔයාලට ඉස්සරහා දැන් මේ ටවුන් එකෙන් අපි යන ගමන් මේ සවුසාව් මුහුද පෙන්වන්න ඔයාලට. මුහුද හරිය බෝට්ටු කොහමද එන්නේ, නැව් කොහමද එන්නේ, ඒ ඔක්කොම අපි පෙන්වන්න ඉස්සරහට ගිහිල්ලා දැන් අපි ටවුන් එකේ හරිය ඉන්නේ. යාළුවනේ ඔයාලට පේනවා ඇති නේද දැන් වටපිටාව වටේ අර පේනවා ඇති බෝට්ටු තියෙනවා, නැව් තියෙනවා, ඔක්කොම තියෙනවා. ඉස්සරහා දැන් අර රුවල් නැව්ද මන්දාර තියෙන කට්ටිය පැද ඉන්නවා ඇත. අපි වාහනේ අතර කරලා ඔයාලට පෙන්නන්න.